උපවාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ පිරිනමන පාන වෙලාවේ බුදු පියාණන් වහන්සේට පවන් සලනවා. බුදු පියාණන් වහන්සේට පවන් සල්ලනකොට උපවාන මහරහතන් වහන්සේට බුදුහාමුදුර එකපාරට ඔතනින් අයින් වෙන්න උපවාන කියලා කිව්වා. උපවාන මහරහතන් වහන්සේ කියන හරි බල සම්පන්න රහතන් වහන්සේ නම. හැබැයි එකපාරට අයින් වෙන්නේ කියොත් පාර ආනන්ද හාමුදුරන්ට මේක ලොකු ප්‍රශ්නයක්. ළඟට ගිහිල්ලා ඇහුවා බුදු පියාණන් වහන්සේ ඇයි උපවාන මහරහතන් වහන්සේට අයින් වෙන්න කියලා කිව්වේ කියලා. ඊට පස්සේ කියනවා ආනන්ද උපවාන මෙතන ඉන්නකොට අර එහෙ ප්‍රශ්නයක්. මොකද්ද? දෙවියන්ට පුළුවන් මගේ රත්තරන් බුදුහාමේ අපේ කය හරහා දෙයක් දිහා බලන්න. විනිවිද පේනවලු. දෙවියන්ට පුළුවන් එහෙම බලන්න. හැබැයි දෙවියන්ට උපවාන මහරහතන් වහන්සේ හරහා බලන්න බෑ මොකද රහත්. හරි? හැබැයි දෙවියන්ට පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේ හිටියත් වැඳලා ඉස්සරහට යන්න. උපවාන මහරහතන් වහන්සේ පහු කරන දෙවියන්ටවත් බැරිලු අපේ මේ තරම් බල සම්පන්නයිලු. ඒ තරම් තේජස් සම්පන්නයිලු. ඒ නිසා දෙවියෝ පිටිපස්සෙන් කෑගහන බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා කරන්න විදියට උපවාන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන උපවාන තුලින් අයින් වෙන්න කියලා. මොකද්ද කරපු පින? ඔයාලා දන්නවද? කරපු පින තමයි පෙර සංසාරේ එක්තරා බුදු පියාණන් වහන්සේ නම පිරිනමන පාපු වෙලාවක ඒ බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ අපියම්. විසිරෙන්නේ නැහැ හොඳේ. විසිරෙන්නේ නැති හින්දා හැදුවේ එකට අයිතියයි. ඒක බම ගානක් කුසයි, ගව් ගානක් කුසයි. මෙතෙන්දී පිරිකර යටට නෙමෙයි පූජා කරන්නේ. මේකේ පිරිකර විසි කරනවලු. මොකද ඒ චෛත්‍යරාජන් වහන්සේට යක්ෂයෙක් ඉන්නවා. මේ යක්ෂය තමයි මේ පිරිකරගෙන උඩින් ගිහලා තැම්පත් කරන්නේ. එක දවසක් තුප්පත් ගොවියෙක් ආවා. මේකට වැඩ කරන ගොවියෙක් ආවා. මේ ගොවියට මේ සත්තාව හුලන්න බෑ අපියම්. මෙයා මොකද්ද කරේ? ඔළුවේ තිබිච්ච ජටාව අරගෙන හොදලා සුද්ධ කළා. මහා කණුවක මේක එල්ලලා දජ පූජාවක් කරා අපියම් මේ. තේරුණාද? ඔන්නෝක තමයි ශ්‍රද්ධාවේ කියන්නේ. දජ පූජාවක් කරා ඔළුවේ තිබිච්ච ජටාව ගලවලා. මේක දැකලා යක්ෂයට මාර දුකයි. පුදුම සංවේගයක් ආවේ. අර කොඩි අරගෙන යක්ෂය චෛත්‍යයට දජ පූජාවක් කරාලු. ඒ බල සම්පන්නකම දැකලා මේ ගොවිය මොකද්ද කරේ? ප්‍රාර්ථනාවක් කරා මට කවදක හරි බුදු පියාණන් වහන්සේ නමකගේ සෑයක් මේ විදිහට ආරක්ෂා කරන්න හම්බෙන්නේ. තේරුණානේ? කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ කාලේ යක්ෂය වෙලා ඉපදුනේ මෙන්න මේ උපවාන මහරහතන් වහන්සේ. කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ අර උඩට වෙලා සියලු දෙනාගම පිරිකර තැන්පත් කරේ මෙන්න මේ උපවාන මහරහතන් වහන්සේ. තේරුණාද? අර දජ පූජාව කරපු නිසාමත් අර චෛත්‍ය රාජන් වහන්සේ ආරක්ෂා කරපු නිසාමත් මේ තරම් බල සම්පන්න තේජස් සම්පන්න රහතන් වහන්සේ නමක් බවට පත් වෙන උපවාන මහරහතන් වහන්සේ. තේරුණානේ? එහෙම පූජාවක් කළා උන්වහන්සේට එහෙම දෙයක් ලැබුණා නම් මේ වගේ මහසෑයකට ගැඩොල්කට ඇතුව මගරත්තරම් බුදුම්මල කොහේ ඉදීද කියලා ඔයාලගේ ප්‍රඥාවෙන් බලන්න. තේරුණාද? අපි නමින් දුප්පත් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන තැනින් දුප්පත් වෙන්න පුළුවන්. හැබැයි අපි කරපු පින්කම නම් සදාකල්ම මගරත්තරම් බුදුම්මලාට නිවන් දකින්න තාක් කවදාවත් දුකක්